හරි එහෙනම් අපි පන්ති පටන් ගමු හැමෝටම ආයුබෝවන්. අපි අද පටන් ගන්නවා කියලා කිව්වේ සත්ත්ව පටය කොටස නේද? සත්ත්ව පටය කොටස කියලා තමයි ආරම්භ කරනවා කියලා කිව්වේ. අපි ශාක පටය කොටස සම්පූර්ණ ඉවර කරා. හරිද? ඒකේ තා චූටි කොටසක් තියෙනවා. මම ඒකේ රෙකෝඩින් එක ඔයාලට හැමෝටම බලන්න පුළුවන් විදිහට YouTube එකට දාන්නම්. ඊට පස්සේ මට කියන්න ඕන අද තමයි ඔයාලගේ YouTube එකට සම්පූර්ණ කියන්නේ මෙච්චර දවසක් නොමිලේ කරා. ඒකේ අගයක් තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් හැමෝටම. ඒක නිසා මේ අදින් පස්සේ YouTube එකට රෙකෝඩින් වැටෙන්නේ නැහැ. ඔයාලා පේමන්ට් කරන විදිහට අපි ලියාපදිංචි කරගන්න සිසුන්ට විතරක් රෙකෝඩින් එක බලන්න පුළුවන් විදිහට ඒකේ ලින්ක් ටික දෙනවා. හරිද? ඒක එහෙම ලියාපදිංචි වෙච්ච සිසුන්ට දිගටම මේ ඒ කියන්නේ විභාගයේ අවසන් වෙනකම්ම රෙකෝඩින් එක බලන්න පුළුවන් විදිහට මම හදලා දෙනවා. ඒ අරෙන්න YouTube එකට රෙකෝඩින් වැටෙන්නේ නැහැ. හරිද? ඒක මම කියන්න ඕන. ඊට පස්සේ ඔයාලට කියන්න ඕන දෙයක් තමයි ශාකපටක කොටස අවසන් කරා වගේම අනිවාර්යයෙන්ම මෙහෙමයි. පන්ති එන්නේ කීප දෙනා වෙන්න පුළුවන්, ගොඩක් වෙන්න පුළුවන්. කොහොම වුණත් මම වගකීම අරගෙන මම කරලා දෙනවා කියලා කිව්වනේ. අනිවාර්යයෙන් මේක කරලා දෙනවා. හරිද? ශාකපටක කොටස සම්පූර්ණ YouTube එකේ තියෙනවා. ඔයාලට බලන්න පුළුවන්. අද සත්වපටක කොටස තියෙනවා. කරනවා අපි ආරම්භ කරනවා. අපි කොහොමද කරන්නේ කියලා බලන්න. අලුත් අය බලනවා නම් YouTube එකේ මේ වීඩියෝ එක අදට විතරක් මේක වීඩියෝ එක YouTube එකට වැටේ. ඊට පස්සේ ඊළඟ සතියේ සිකුරාදා ඉඳගෙන ඔයාලට කිසිම මේ වීඩියෝ එකක් YouTube එකට වැටෙන්නේ නැහැ. මම ඔයාලට ෆ්‍රී කරන වැඩක් නම් ඒක හැමෝටම දැනුම් දීලා ඒ විදිහට කරන්නම්. පන්තිර ලියාපදිංචි වෙන්න කවිඳුමාන සයන්ස් කියන YouTube channel එකේ විස්තර තියෙනවා. කොහොමද පන්තිර ලියාපදිංචි වෙන්න ඕන, කොහොමද පන්තිරට සම්බන්ධ වෙන්න ඕන කියලා බලන්න. ඊට පස්සේ TUT daily refresh paper ඒව ලියාපදිංචි වෙන පිළිවෙලට එවනවා. රෙකෝඩින් ටික විභාගය ඉවර වෙනකම් නරඹන්න පුළුවන් විදිහට හැමෝටම රෙකෝඩින් දෙනවා පන්තිය ලියාපදිංචි වෙච්ච අයට. හරි. අපි සත්ව පටක කොටස ආරම්භ කරමු. අපි අද අපි ආරම්භ කරා ශාක පටක කොටස ඉවර කරනවා නේද? අපේ පළවෙනි පාඩම තමයි ජීවි පටක. ජීවි පටක. හරිද? 11 වසරේ පළවෙනි පාඩම. 11 වසරේ පළවෙනි පාඩම මොකද? ජීවි පටක. අපි ඒක ශාක පටක කොටස පොඩ්ඩක් මතක් කරන් ඉමු. නේද? ශාක පටක කොටස පොඩ්ඩක් මතක් කරන් ඉමු අපි. හරි. එතකොට ශාක පටකයක් කියලා කියන්නේ මොකද්ද? පටකයක් යනවා. පටකයක් කියලා කියන්නේ මොකද්ද? පටකයක් නම් අනිවාර්යෙන්ම ජීවි දේහය තුල නේද තියෙන්න ඕන. පටක තියෙන්නේ ජීවි දේහය තුල. ජීවි දේහය තුල තියෙන මොකද්ද? යම් නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීම සඳහා පොදු සම්භවයක් සහිත සෛල සමූහයකට අපි කියනවා පටකයක් කියලා. පොදු සම්භවයක් තියෙන්න ඕන සෛල සමූහයක් වෙන්න ඕන. අන්න එහෙම කටට අපි කියනවා පටකයක් කියලා. පටක ප්‍රධාන ආකාර දෙකයි. ළමයි මේව කටපාඩම් කෙරෙව්වා. හරිද? කටපාඩම් කෙරෙව්වා. ඒ විදිහට වැඩ ටික කරගන්න ඕන නම් ඔයාලට මෙහෙම දිගටම සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම ඔයාලට පන්තියේ හොඳක් නරකක් නැත්තම් ඒක ගැන ඔයාලට බලන්න පුළුවන් කොහොමද කියලා. ඔය YouTube එකේ ඔක්කොම ශාක පටක කොට සම්පූර්ණ තියෙනවා. ඉතින් බලන්න. පන්තිය තේරෙනවද නැද්ද? ඒ කියලා ඔයාලට බලන්න කොහොමද කියලා. හරි. එතකොට මේ පාඩම් මම පන්ති පැය දෙකමාරක් විතර කරනවා. ඒ පැය දෙකමාර හරියට වාඩි වෙලා නෝට් එක පිළිවෙලට ලියන ගමන් ඕන කරන්න. ඔයාලට ටියුට් හම්බෙනවා. හරිද? මේ 10 වසරේ ටියුට් එක මම ගාව දිනවා. 11 වසරේ ටියුට් එක නම් තාම නැහැ. හරිද? 11 වසරේ ටියුට් එක හම්බෙනවා. එතකොට ඔයාලා මේ දාන පිළිවෙලට මෙන්න ජීවි පටක 11 වසරේ ටියුට් එකේ මේ පිට කවරින් එක නම් මේක නෑ. ජීවි පටක කොටස ලස්සන ටියුට් එකක් හම්බෙනවා. පිටු 1යි දෙය රූප සරහන් එක්කම. හරිද? පිටු 3යි තියෙන්නේ. පිටු 3යි තියෙන්නේ මේ පැත්තේ තියෙන ප්‍රශ්න ටික. හරිද? එතකොට ලස්සන ටියුට් එක, ෂෝට් නෝට් ටියුට් එකක් හම්බෙනවා. ඩේලි රිපෙස්ට් පේපර් 4ක් හම්බෙනවා. වොයිස් නෝට් ටික පිළිවෙලට දැන් එක දිගට අපි සතියේ 4ක් කරා. ඒ සති 4ෙම වොයිස් නෝට් 4 පිළිවෙලට දානවා. එතකොට ඒ වැඩ ටික වෙනවා. දිගටම සම්බන්ධ වෙලා බලන්න. කොහොම හරි විද්‍යාව ටික කොට දාගමු. හරි. අපි පාඩම මතක් කර හිටියේ ජීවි පටක. ජීවි පටකයක් කියලා කිව්වෙ මොකටද? පටකයක් කියලා කියන්නේ මොකටද? ජීවි දේහය තුල තියෙන යම් නිශ්චිත කාර්යයක් කිරීම සඳහා පොදු සම්භවයක් තියෙන සෛල සමූහයකට අපි කියනවා පටකයක් කියලා. නේද? හරි. එතකොට පටක ප්‍රධාන ආකාර දෙකයි කිව්වා. එකක් මොකද්ද? ශාක පටක. අනිත් එක සත්ව පටක. ශාක පටකයක් කියලා කියන්නේ මොකටද? ශාක පටකයක් කියලා කියන්නේ ශාක දේහය තුල තියෙන පටක. සත්ව පටකයක් කියලා කියන්නේ සත්ව දේහය තුල තියෙන පටක නේද? හරි. ශාක පටක කියන එකත් අපිට ප්‍රධාන ආකාර දෙකකට කඩන්න පුළුවන්. ඒක විභාජනය වෙන, يعني බෙදි බෙදී යන්න පුළුවන්ද බැරිද කියන හැකියාව මත ප්‍රධාන ආකාර දෙකකට කඩන්න පුළුවන්. නේද? බෙදෙන්න පුළුවන් නම් අපි ඒවට කියනවා ශාක පටකයකට. ඒ වර්ග ශාක පටක වර්ග වලට කියන්නේ කොහොමද? විභාජක පටක. විභාජනය වෙන්නේ එහෙම නැත්නම් බෙදෙන්න බැරි නම් අපි ඒවට කියනවා ස්ථිර පටක කියලා. නේද? හරි. එතකොට විභාජක පටක කියන එක විභාජක පටක සඳහා උදාහරණ තුනක් දෙන්න පුළුවන්.
උදාහරණ කීයක් දෙන්න පුළුවන්ද? 3ක් දෙන්න පුළුවන්. විභාජනය වෙන්නේ ගහක කඳේ හෝ අග්‍රස්තයේ එහෙම ගහේ කඳේ හරි මුලේ හරි අග්‍රස්තවල නම් අපි ඒවට කියනවා අග්‍රස්ත විභාජක. විභාජක ප්‍රධාන ආකාර 3යි. අග්‍රස්ත විභාජක අයන්නෙම පටන් ගන්න අනිත් එක අන්තරස්ත විභාජක. අන්තරස්ත විභාජක. අනිත් එක පාර්ශික විභාජක. අනිත් එක මොකද්ද? පාර්ශික විභාජක. හරි. ඊට පස්සේ අපි කියයි ස්ථිර පටක. ස්ථිර පටකයක් කියලා කියන්නේ විභාජනය වෙන්න බෑ. නේද? විභාජනය වෙන්න බෑ. තවදුරටත් බෙදෙන්න බැරි පටක වල. ස්ථිර පටකත් ප්‍රධාන ආකාර දෙකයි. ස්ථිර පටක ප්‍රධාන ආකාර දෙකයි. තනි එකම වර්ගයේ සෛල වලින් නම් හැදලා තියෙන අපි ඒවට කියනවා සරල ස්ථිර පටක. වර්ග ගොඩකින් නම් හැදලා තියෙන අපි ඒවට කියනවා සංකීර්ණ ස්ථිර පටක. සංකීර්ණ ස්ථිර පටක. නේද? අපි ඔය ලස්සනට කටපාඩම් කරා කොහොමද කියලා බලන්න. හරිද? හරි. එතකොට සරල ස්ථිර පටකයක් කියලා කිව්වේ මොකටද? සරලයි. සරලයි කියන්නේ එකම වර්ගයේ සෛල වලින් හැදිලා තියෙන්නේ නේද? එකම වර්ගයේ සෛල වලින් හැදිලා නම් අපි ඒකට කියනවා සරල ස්ථිර පටක. සරල ස්ථිර පටක වලට උදාහරණ තුනයි. සරලයි කිව්ව ගමන් මම කොහොම මතක් කරගන්න මෘදුයි. මෘදුස්තර කියයිය. දෘಢස්තර අනිත් එක ස්තුල කෝණාස්තර. අනිත් එක මොකද? ස්තුල කෝණාස්තර. හරි. ඊට පස්සේ සංකීර්ණ ස්ථිර පටක. සංකීර්ණ ස්ථිර පටක වලටත් උදාහරණ දෙකයි. මං කිව්ව සංකීර්ණය කිව්ව ගමන් මතක් වෙන්න ඕන ගහක ශෛලමයි ප්ලෝයමයි. මොකද්ද? ගහක ශෛලමයි ප්ලෝයමයි. ඔය chart ළමයි කටපාඩම් කෙරෙව්වා. හරිද? ඕකට උදාහරණ සමහර ළමයිට පාඩම් නැහැ. හැබැයි අපේ පන්ති ආව කට්ටිය දන්නවා කොහොමද පාඩම කරන්නේ කියලා. නේද? හරි. එතකොට අපි පළවෙනියටම ගියා විභාජක පටක වලට. නේද? විභාජක පටක වල ලක්ෂණ කිහිපයක් ඉගෙන ගත්තා. විභාජක පටක වල ලක්ෂණ මොනවද? ප්‍රමාණයෙන් කුඩයි නේද? ප්‍රමාණයෙන් කුඩයි. සජීවීද අජීවීද? සජීවී. ප්‍රමාණයෙන් කුඩයි සජීවී. නේද? ඊළඟ මේ සෛල ගෝලාකාරයි නේද? සෛල ගෝලාකාරයි. සෛල ගෝලාකාරයි. අනිත් ලක්ෂණ ටික හැමෝම මතක් කරන් බලන්න චුට්ටක්. සෛල ගෝලාකාරයි. අනිත් ලක්ෂණ ටික හැමෝම මතක් කරගමු. විභාජක පටක වල මොකද්ද? සෛල ප්‍රමාණයෙන් කුඩයි සජීවී. අනිත් එක මොකද්ද? ගෝලාකාරයි. ගෝලාකාර නිසා මම ගෝලාකාරයි කිව්ව ගමන් මතක් කරගන්න අන්තර්සෛලීය අවකාශ තියෙනවද නැද්ද? අන්තර්සෛලීය අවකාශ තියෙනවා. ගෝලාකාර ටිකක් ළමයි ගෝල් බෝල ටිකක් මෙහෙම ලස්සන මෙහෙම එක ළඟ ගාවල තියෙනකොට මැද අන්තර්සෛලීය අවකාශ හදනව නේද? ප්‍රමාණයෙන් කුඩයි සජීවී ගෝලාකාරයි අන්තර්සෛලීය අවකාශ ඇත. ඒ විතරක් නෙවෙයි විශාල මධ්‍ය රික්තකයක් තියෙනවා. විශාල කැපිපෙනෙන න්‍යෂ්ටියක් තියෙනවා. මොකද්ද? විශාල මධ්‍ය රික්තකයක් තියෙනවා. කැපිපෙනෙන න්‍යෂ්ටියක් තියෙනවා. තේරෙනව නේද? ඒ විතරක් නෙමෙයි විභාජක පටක විභාජනය වෙන්න ඕන ගොඩක්. ඊට ඉක්මනට වේගෙන් විභාජනය වෙවි යන්න ඕන. මේ විභාජනය වෙන්න නම් වැඩිපුර මේවට තියෙනවා මයිටොකොන්ඩ්‍රියා. මොනවද? වැඩිපුර තියෙනවා මයිටොකොන්ඩ්‍රියා. මේකේ විභාජක පටකවල හරිතලව නැහැ. විභාජක පටකවල හරිතලව නැහැ. තේරුණා නේද? හරි. ඊට පස්සේ මෘදුස්තර ඊට පස්සේ අග්‍රස්ත විභාජක, අන්තරස්ත විභාජක, පාර්ශික විභාජක කියන තුන පිහිටන ස්ථාන, කාර්යයන් අපි ලස්සනට බැලුවා. ඒවයි රෙකෝඩින් එක බලන්න. මට එච්චර මුලින් ඉඳන්ම ඒ ඔක්කොම මුලින් ඉඳන්ම මතක් කරන්න ටයිම් එක නැහැ. අපි ඊට පස්සේ යන්නේ ස්ථිර පටක වලට. ස්ථිර පටකයක් කියලා කියන්නේ තවදුරටත් බෙදිය හැකි සෛලද නොබෙදි ඒ කියන්නේ බෙදිය නොහැකි සෛලද? තවදුරටත් බෙදිය නොහැකි සෛල වලට තමයි ස්ථිර පටක කියලා කියන්නේ. නේද? හරි. ස්ථිර පටක එකම වර්ගයේ සෛල වලින් නම් හැදලා තියෙන අපි වල කියනවා සරල ස්ථිර පටක. නේද? සරල ස්ථිර පටක වලට උදාහරණ තුනයි. මොකද්ද? මෘදුස්තර, දෘಢස්තර, ස්තුල කෝණාස්තර. නේද? මෘදුස්තර පටක වල ලක්ෂණ කීපයක් තියෙනවා. වෙන වෙනම මම බෝඩ් එකේ chart ඇඳලා කියලා දුන්නා පාඩම් කෙරෙව්වා. මෘදුස්තර ලක්ෂණ ටික හැමෝම කියමු බලන්න. ඒ කියන්නේ හිතින් වැඩ කර කට්ටිය දැන් මතක් කරගන්න ඕන. මාත් එක්ක මෙහෙම මතක් කරගන්න ඕන කට හොල්ල කියන්න. හරිද ළමයි? හරි. එතකොට මෘදුස්තර වල ලක්ෂණ ටික කියමු. හැමෝම ගෝලාකාරයි නැත්නම් සම විස්කම්බිකයි. සජීවීද අජීවීද? සජීවී. නේද? සජීවී. ඊට පස්සේ විශාල මධ්‍ය රික්තකයක් තියෙනවද නැද්ද? විශාල රික්තකයක් තියෙනවා. නේද? විශාල රික්තකයක් තියෙනවා. ඊට පස්සේ අන්තර්සෛලීය අවකාශ තියෙනවද නැද්ද? අන්තර්සෛලීය අවකාශ තියෙනවා. අන්තර්සෛලීය අවකාශ තියෙනවා. හරි. ඊට පස්සේ දෘಢස්තර වලට යන්න. දෘಢස්තර නෑ. සරි. මේකේ තා මෘදුස්තර වල අමතක වුණා තව පොඩි කරුණා. මොකද්ද සෛල පිටිය? ගෝලාකාරය නැත්නම් සමවිස්කම්බිකයි. ඒ වගේම සෛල පිටිය තුනීද නැද්ද? සෛල පිටිය තුනී. තුනී සෛල පිටියක් තමයි තියෙන්නේ. මේ සෛල පිටිය තුනී වෙන්න හේතුව මොකද්ද? සෙලියුලෝස් වලින් තමයි සෛල පිටිය හැදිලා තියෙන්නේ. හරි. දෘঢ়ස්තර වල ලක්ෂණ ටික කොහොම මතක් කරගමු. අරක වගේම අනිත් පැත්ත. මොකද්ද? අරගේ සෛල පිටිය තුනී, මේකේ සෛල පිටිය ඝනයි. සෛල පිටිය ඝන වෙන්න හේතුව මොකද්ද? සෙලියුලෝස් සෛල පිටිය මත මොනවද තැම්පත් වෙලා තියෙන්නේ? ලිග්නීන් තැම්පත් වෙලා තියෙනවා. ලිග්නීන්
තැන්පත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ සෛල අජීවීද නැද්ද? අජීවී නේද? අරක සජීවී දෘಢස්තර අජීවී. දෘಢස්තරයි කිව්වම දෘಢයි. අජීවී නේද? තාම මොනවද ලක්ෂණ කිව්වේ? මේ දෘಢස්තර පටක හැදිලා තියෙන සෛල වර්ග දෙකකින් කිව්වා. මොකද්ද? තන්තු සෛලයි, උපල සෛලයි. මොනවද? තන්තු සෛලයි, උපල සෛලයි. තව මොනවද ඒකේ ලක්ෂණ? අන්තර්සෛලීය අවකාශ තියෙනවද නැද්ද? අන්තර්සෛලීය අවකාශ නෑ නේද? ඒකාකාරව ඝන වෙච්ච සෛල පිටියක් තමයි තියෙන්නේ. මේ ෂඩාශ්‍රාකාර ඒකාකාර ඝන වෙච්ච සෛල පිටියක් තමයි තියෙන්නේ. එතකොට මේකේ අන්තර්සෛලීය අවකාශ නෑ. හරි. යා ස්ථූල කෝණාස්තර වලට. ස්ථූල කෝණාස්තර සෛල සජීවීද අජීවීද? සජීවී නේද? දෘಢස්තර විතරයි අජීවී. ස්ථූල කෝණාස්තර පටක සජීවී කියලා මම කිව්වේද? නේද? වෙනම chart එකක් පාඩම් කරේ. එතකොට මේ සෛල සාමාන්‍යයෙන් දිගටි නේද? ස්ථූල කෝණාස්තර පටක සාමාන්‍යයෙන් දිගටි. හැබැයි හරස් කඩක් ගත්තොත් බහුවස්ත්‍රාකාරයි. මොකද ආකාරයද? බහුවස්ත්‍රාකාරයි. ඒ විතරක් නෙමෙයි සෛල බිත්තියේ අග්‍රස්තේ මොනවද තැන්පත් වෙලා තියෙන්නේ? ලිග්නිනේ සෙලියුලෝස් තැන්පත් වෙලා තියෙනවා. සෛල බිත්තිය ශීර්ෂවල මොනවද තැන්පත් වෙලා තියෙන්නේ? සෙලියුලෝස් තැන්පත් වෙලා තියෙනවා. හරිද? ස්ථූල කෝණාස්තර පටකවල ලක්ෂණ ටික ආයි කිමු. සජීවී, සාමාන්‍යයෙන් සෛල දිගටි, හරස්කඩ බහුවස්ත්‍රාකාරයි, සෛලග්‍රේ, සෛල බිත්තිය ශීර්ෂවල සෙලියුලෝස් තැන්පත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ සෛල දිගටි නිසා ආන්තර්සෛලීය අවකාශ තියෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. ආන්තර්සෛලීය අවකාශ තිබිය හෝ නොතිබිය හැකියි. ඔය විදිහට ළමයි ඕක පිහිටන ස්ථාන, කාර්යයන්, මොනවද? මෘදුස්තර පටකවල කාර්යයන් ටික කියමු. ප්‍රභා සංශ්ලේෂණය, සංචිත කිරීම, ජලය සංචිත කිරීම, සංධාරණය සැපීම. දෘಢස්තර වල කාර්යය මොකද්ද? සංධාරණය සැපීම. ස්ථූල කෝණාස්තර කාර්යය මොකද්ද? සංධාරණය සැපීමයි. අනිත් එක ප්‍රභා සංශ්ලේෂණය. හරි. ඔය විදිහට ඔය ටිකත් ඉගෙන ගන්න. ඊට පස්සේ සරල සංකීර්ණ ස්ථිර පටක. සංකීර්ණ ස්ථිර පටක ශෛලම් ෆ්ලෝයම්. ඒව ගැන වෙන වෙනම කතා කරා. ශෛලම් ෆ්ලෝයම් වල වෙනම පොඩි කාරණයක් කතා කරන් තියෙනවා මම. ඒකේ රෙකෝඩින් එක YouTube එකට දාන්නම් මේ ප්ලේලිස්ට් එකට. හරි. එතකොට අපි අද ආරම්භ කරන්නේ සත්ත්ව පටක. නේද? සත්ත්ව පටක තමයි අපි අද ආරම්භ කරන්නේ. අපි සත්ත්ව පටක වලට යමු. සත්ත්ව පටකයක් කියලා කතා කරන්න කලින් ළමයි සත්ත්ව පටකයකට යන්න කලින් ඔයාලා පටකයක් කියන එක දන්නවා. ඒ කියන්නේ සත්ත්ව පටකත් ළමයි පටකයක් කියන කියලා හුවොත් ඒකම අර්ථ දැක්වීම තමයි. වෙන අර්ථ දැක්වීමක් වෙන්නේ නැහැ. සත්ත්ව පටකයක් කියන කියලා හුවත් ළමයි අර පටකයක අර්ථ දැක්වීමම තමයි. පටකයක් කියන වෙනම ආයිසරයක් මතක් කරගමු හැමෝම. පටකයක් කියන ජීවී දේහය තුල අන්තර්ගත මොකද්ද? මොකද්ද ජීවී දේහය තුල අන්තර්ගත? පොදු කෘත්‍යයක් ඉටු කිරීම සඳහා පොදු සම්භවයක් සහිත සෛල සමූහයකට අපි කියනවා පටකයක් කියලා. එහෙම නැත්නම් සත්ත්ව පටකයක් කියනවා. සත්ත්ව දේහය තුල යම් නිශ්චිත කාර්යයක් ඉටු කිරීම සඳහා පොදු සම්භවයක් සහිත සෛල සමූහයක් සත්ත්ව පටකයක් නම් වේ. සත්ත්ව පටකයක් කියනවා. හරි. මොකද්ද කියන්නේ? සත්ත්ව දේහය තුල යම් නිශ්චිත කාර්යයක් කිරීම සඳහා පොදු සම්භවයක් සහිත සෛල සමූහයකට අපි පටකයක් කියලා කියනවා. අර පටකයේ අර්ථ දැක්වීම තමයි ළමයි. පටකයක් කියලා වෙනසක් වෙන්නේ නැහැ. ශාක පටක, සත්ත්ව පටක කියන්නේ පටකනේ. ආයෙන පටකයක් කියන්නේ මොකද්ද? ජීවී දේහය තුල අන්තර්ගත යම් නිශ්චිත කාර්යයක් කිරීම සඳහා පොදු සම්භවයකුත් තියෙන සෛල සමූහයකුත් එකතු වෙච්ච දෙයකට අපි කියනවා පටකයක් කියලා. තේරුණා නේද? හරි. ඒක දන්නවා. ළමයි සත්ත්ව පටක කියන එක අපිට ජීවී පටක වලත් අපි ආවා සත්ත්ව පටක වලට. සත්ත්ව පටක. සත්ත්ව පටක. සත්ත්ව පටක කියන එක ළමයි අපිට ප්‍රධාන ආකාර නැත්නම් පටක වර්ග 4කට කඩන්න පුළුවන්. ප්‍රධාන ආකාර කීයකට කඩන්න පුළුවන්ද? 4කට කඩන්න පුළුවන්. එකක් තමයි ළමයි අපිච්ඡද පටක. මොකද්ද? අපිච්ඡද පටක. අපිච්ඡද පටක. අනිත් එක තමයි ළමයි සම්බන්ධක පටක. අනිත් එක මොකද්ද? සම්බන්ධක පටක. අනිත් එක සම්බන්ධක පටක. සම්බන්ධක පටක. අනිත් එක තමයි ළමයි පේශි පටක. පේශි පටක. හතරවෙනි එක තමයි ළමයි ස්නායු පටක. ස්නායු පටක. පටක සත්ත්ව පටක ප්‍රධාන ආකාර 4යි. අපිච්ඡද පටක, සම්බන්ධක පටක, පේශි පටක, ස්නායු පටක. ආයිසරයක් සත්ත්ව පටක 4 කියමු. අපිච්ඡද පටක,
සම්බන්ධක පටක, පේශි පටක, ස්නායු පටක. සත්ව පටක ප්‍රධාන ආකාර හතරයි. මොකද්ද? ආයිසරයක් කියමු, මතක් කරගමු. අපිච්ඡද පටක, සම්බන්ධක පටක, පේශි පටක, ස්නායු පටක. හරි. පටක ආකාර හතරයි, සත්ව පටක ප්‍රධාන ආකාර හතරයි. මොකද්ද? අපිච්ඡද පටක, සම්බන්ධක පටක, පේශි පටක, ස්නායු පටක. හරි. පටකයක් යනවා ආයිසරයක් කියමු. පටකයක් යනවා. පටකයක් යනවා ජීවී දේහය තුල අන්තර්ගත යම් නිශ්චිත කාර්යයක් කිරීම සඳහා පොදු සම්භවයක් සහිත සෛල සමූහයක් පටකයක් නම් වේ. සත්ව පටක ප්‍රධාන ආකාර හතරකි. එකක් අපිච්ඡද පටක, අනිත් එක සම්බන්ධක පටක, අනිත් එක පේශි පටක, අනිත් එක ස්නායු පටක. හරි. ළමයි ඔයාලා ටියුට් තාම ටියුට් හම්බුනේ නැහැ. ඔයාලා ටියුට් හම්බුනාට පස්සේ ඔයාලා ලියාපදිංචි වුණාට පස්සේ ටියුට් ඔයාලට ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. ඔයාලා එතකම් ඔයාලා නෝට් එක කටපාඩම් කර කර ලියන්න ඕන. හරි ලියාගමු. 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 බහුසෛලික සත්ව දේහයේ බහුසෛලික සත්ව දේහය තුල බහුසෛලික සත්ව දේහය තුල බහුසෛලික සත්ව දේහය තුල බහුසෛලික සත්ව දේහය තුල නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීමට නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීමට නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීමට නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීමට හැඩගැසුණු නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීමට හැඩගැසුණු නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීමට හැඩගැසුණු පොදු සම්භවයක් සහිත සෛල සමූහයක් පොදු සම්භවයක් සහිත සෛල සමූහයක් පොදු සම්භවයක් සහිත සෛල සමූහයක් පටකයක් ලෙස හැඳින්වේ. පොදු සම්භවයක් සහිත සෛල සමූහයක් පටකයක් නම් වේ. පොදු සම්භවයක් සහිත සෛල සමූහයක් පටකයක් නම් වේ. පොදු සම්භවයක් සහිත සෛල සමූහයක් පටකයක් නම් වේ. සත්ව පටක ඊළඟ ලියන තරලම දාලා සත්ව පටක ප්‍රධාන ආකාර හතරකි. සත්ව පටක ප්‍රධාන ආකාර හතරකි. පාඩම් කරගන්න. මොකද්ද? සත්ව පටක කියන එක සත්ව දේහයේ තමයි තියෙන්නේ. යම් නිශ්චිත කාර්යයක් කරන්න තියෙන්නේ. පොදු සම්භවයක් තියෙන්න ඕන සෛල සමූහයක් වෙන්න ඕන. අපි එහෙම එකට කියනවා සත්ව පටකයක් කියලා. ඔන්න ඔය සත්ව පටක ප්‍රධාන ආකාර හතරයි. අපිච්ඡද පටක, සම්බන්ධක පටක, පේශි පටක, ස්නායු පටක. මොකද්ද සත්ව පටක ප්‍රධාන ආකාර හතර? අපිච්ඡද පටක, සම්බන්ධක පටක, පේශි පටක, ස්නායු පටක. ලියාගන්න තල්ලෝකෙන් දාලා සත්ව පටක ප්‍රධාන ආකාර හතරකි. 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 අංක 1 අපිච්ඡද පටක. අංක 1 අපිච්ඡද පටක. අංක 1 අපිච්ඡද පටක. අංක 2 සම්බන්ධක පටක. අංක 2 සම්බන්ධක පටක. අංක 2 සම්බන්ධක පටක. අංක 2 සම්බන්ධක පටක. සම්බන්ධක පටක. අංක 3 පේශි පටක. අංක 3 පේශි පටක. පේශි පටක.
පේශි පටක. අංක 4 ස්නායු පටක. අංක 4 ස්නායු පටක. හරි මාතෘකාව ලියාගන්න ළමයි අපිච්චද පටක. මාතෘකාව ලියාගන්න හැමෝම අපිච්චද පටක. හරි. ළමයි ශාක පටක කොටස සම්පූර්ණ 100%ක් කටපාඩම් වෙන විදියට ඔයාලා කරා. නේද? ශාක පටක කොටස සම්පූර්ණ 100%ක් ආවරණය වෙන විදියට ලස්සනට කටපාඩම් කරගෙන කරා. ඒක නේද? ඒකේ ඔක්කොම YouTube channel එකේ තියෙනවා. ඒ වගේම අපි සත්ව පටක කොටසත් ඉවර කරගමු. එතකොට සම්පූර්ණ 11 වසරේ 11 විෂය නිර්දේශයේ පළවෙනි පාඩම ඔයාලට කටපාඩම්. හරිද? ඒ විදිහට ලස්සනට කරගන්න පුළුවන්. එතකොට ඔයාලට සත්ව පටක කියන කොටස අද දවසේ රෙකෝඩින් එකත් ඔයාලට YouTube එකට වැටෙනවා. ඊට පස්සේ ඔයාලට රෙකෝඩින් එක දෙන්නේ ලියාපදිංචි වෙච්ච සිසුන්ට. ඒ රෙකෝඩින් එක මෙහිමයි. ඔයාලා දිගටම රෙකෝඩින් බලන්න තියාගන්නව නම් හරිද? ඔයාලා නිශ්චිත දවසක් තියාගන්න රෙකෝඩින් එකට. ඔයාලට අද පන්ති වෙන්න පුළුවන් මොකක් හරි දෙයක් හේතුවක් නිසා ඔයාලට සිකුරාදා පන්තියට ලයිව් සම්බන්ධ වෙන්න බැරි නම් ඔයාලා රෙකෝඩින් එක බලන්න නිශ්චිත දවසක් ඒ පැය තුනට හරියට තියාගන්න. හරිද? තියාගෙන ඒ විදියට පිළිවෙලට ඔයාලා රෙකෝඩින් එක තියා බලන්න ඕන. මොකද දන්නවද? හරිද? නැත්තම් ඔයාලට වෙන්නේ රෙකෝඩින් ගොඩ ගැහෙන එක. එතකොට රෙකෝඩින් එක ගොඩ ගැහුනට පස්සේ පන්තිය හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්. හැබැයි ඔයාලට පන්තිය එපා වෙනවා. එකක් ඒක රෙකෝඩින් ගොඩ ගැහිච්ච නිසා. හරිද? රෙකෝඩින් බලන්න වෙලාවක් නැහැ. මම දැන් මෙන්න මේ වෙන මොකක් හරි පිළිවෙමක් කරන්න ඕන කියලා හිතලා ඔයාලා පන්තිය නවත්තනවා. ඊට පස්සේ පන්ති වෙන ක්‍රියාමාර්ගයක් මොකක් හරි දෙයක් ඔයාලා බලන්න. හරිද? ඒක එකක් අංක 1. ඔයාලට එක්ක පෙර පවකට ලස්සනට වැඩ ටික කරන් යන්න පුළුවන් තියෙන chance එක නැති වෙන්න පුළුවන් ඒක නිසා. ඒක නිසා නිශ්චිත දවසක් දාගෙන රෙකෝඩින් එක බලන්න දාගන්න. හරිද? ඔයාලට පන්ති වෙන දවසක පැය 3ක් හරියට අල්ලලා හරියට ලයිව් පන්තියේ සහිත ඉන්නවා කියලා හිතාගෙන රෙකෝඩින් එක බලන්න. හරිද? ඊට පස්සේ ඔයාලට ටියුට් මේ ලැබෙන ටියුට් ඔයාලා නැති කරගන්න නැතුව ටියුට් එකෙන් තමයි සම්පූර්ණ වැඩ ටික කරගන්න තියෙන්නේ. ලස්සන ෂෝට් නෝට් ටියුට් එකක් තියෙන්නේ. හරිද? එතකොට මේ ටියුට් එකෙන් ප්‍රයෝජනෙ ගන්න ඕන. හරි. ඊට පස්සේ වොයිස් නෝට් එක අනිවාර්යෙන් අහන්න ඕන. ඒ වැඩ ටික අනිවාර්යෙන් කරන්න ඕන. හරි. ඒ වැඩ ටික කරොත් විතරයි ළමයි විද්‍යාව කියන එකේ දැන් වෙනසක් වෙන්නේ. ඔයාලට හැමෝටම අමාරුයි කියන විෂය හරිද? ලේසි කරගන්න නම් මේ මම කියන විදිහට වැඩ ටික කරගන්න වෙනවා. හරිද? ඒක අංක 1. ඒ විදිහට වැඩ ටික කරොත් ඔයාලට ගොඩාක් මහන්සියක් වෙන්න නැතුව මේ විද්‍යාව ටික ගොඩ දාගන්න පුළුවන්. හරිද? ඔයාලා මම කියන්නේ බොරුද කියලා බලන්න. ඔයාලා YouTube එකට ගිහිල්ලා ශාක පටක් කියන ප්ලේලිස්ට් වෙනම දාලා ඇත්තේ මං. හරිද? 11 වසරේ ප්ලේලිස්ට් එකේ ලස්සනට පිළිවෙලට ඒ පාඩම් ටික වාඩි වෙලා ඉඳන් අහන්න. මම දැන් වොයිස් නෝට් ටික දැම්මට පස්සේ වොයිස් නෝට් ටික අහන්න. ඔයාලා ලියාපදිංචි වුණාට පස්සේ ඔයාලා ඩේලි රිපෙස් පේපර් ටියුට් එක ලැබුණාට පස්සේ ඩේලි රිපෙස් පේපර් ටික කරන්න. හරිද? ඊට පස්සේ මම ඔයාලට වෙනම පේපර් 30ක් විතර කරනවා. ඒතකොට ඒව කරද්දී ඔයාලා බලන්න ළමයි මම මේ කියන්නේ බොරුද කියලා. හරිද? ඒ කියන්නේ සම්පූර්ණ කටපාඩම් වගේ තමයි. ශාක පටක් කොටස ගොඩක් දුරට කටපාඩම් කරගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ පාඩම දැන් පන්ති මන්ද හැමදාම පන්ති පටන් ගත්ත හැමදාම කලින් සතිය ටික මතක් කරලා නෙමෙයිද පන්තියට පටන් ගත්තේ. ඒ වගේම සත්ව පටක් කොටසත් ගොඩ දා ගන්න ඕන නම් හරියට අහන් ඉඳලා වැඩ ටික කරන්න ඕන. අර වගේ රෙකෝඩින් එක බලන වැඩේ හරියට නිශ්චිත දවසක් දාගන්න. හරිද? රෙකෝඩින් ගොඩ ගහ ගන්න එපා. එහෙම වුණාට පස්සේ ඔයාලට පන්තිය එපා වෙනවා. හරිද? ඊට පස්සේ ඔයාලා ගෙදරින් නම් පන්තිය කරන අය ගෙදරින් නම් නේද හැමෝම කරන්නේ. ඒතර ඒ කරනකොට ඔයාලා ලයිව් පන්තියේ ඉන්නවා කියලා ඉතාලම අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නත් ඕන. හරිද? ඒ අහන ප්‍රශ්න වලට කට පොඩ්ඩක් හරි හෙල්ලෙන්න උත්තර නොදුන්නොත් ඔයාලට ඒක පාඩම් හිටින්නේ නැහැ. හරිද? ඒක නිසා මම ප්‍රශ්න අහද්දී අනිවාර්යයෙන් මේවට පොඩ්ඩක් හරි කට හෙල්ලෙන්න උත්තර දෙන්න ඕන. අනිවාර්යයෙන් මේ වැඩේ කරන්න. හරි නැත්නම් ඔයාලට පාඩම් හිටින්නේ නැහනේ. මම මෙහෙ තනියම පන්ති කරනවා. ඔයාලා තනියම ඔහෙ ඉඳන් පන්ති අහනවා. පන්තිය කරපලියටවත් අහුවපලියටවත් පාඩම් හිටින්නේ නැහනේ. මං අහන ප්‍රශ්න වලට උත්තර දෙදී යන්න ඕන. හරිද? ඔයාලා මේ විදිහට වැඩ ටික ලස්සනට කරන් යන්න අනිවාර්යයෙන්ම විද්‍යාවට ගොඩ දා ගන්න පුළුවන්. හරි. අපි සත්ත්ව පටකය කොටස කතා කරේ. පටකයක් කියලා කියන්නේ මොකද්ද? සත්ත්ව පටකයක් කියලා කියන්නේ මොකද්ද? මොකද්ද? ඒ සත්තුන්ගේ දේහය තුල තියෙන මොකටද පටකයක් තියෙන්නේ? යම් නිශ්චිත කාර්යයක් කරන්න. මොකටද තියෙන්නේ? යම් නිශ්චිත කාර්යයක් කරන්න. යම් නිශ්චිත කාර්යයක් පටකයකට කරන්න නම් මොකද්ද තියෙන්න ඕන සලකන්න ඕන පොදු කරුණු දෙක? පොදු සම්භවයක් තියෙන්න ඕන, සෛල සමූහයක් ඉන්න ඕන. මොකද්ද?
පොදු සම්භවයක් තියෙන්න ඕන සෛල සමූහයක්. එතකොට පටකයක අර්ථ දැක්වීම කියමු. ජීවි දේහය තුල අන්තර්ගත යම් නිශ්චිත කාර්යයක් ඉටු කිරීම සඳහා පොදු සම්භවයක් සහිත සෛල සමූහයක් පටකයක් ලෙස හැඳින්වේ. තේරුණා නේද? හරි. එතකොට පටක සත්ත්ව කියන එක අපිට ප්‍රධාන ආකාර හතරකට හදන්න පුළුවන්. ප්‍රධාන ආකාර කීයකට හදන්න පුළුවන් කිව්වද? හතරකට හදන්න පුළුවන් කිව්වා. එකක් මොකද්ද? එකක් සම්බන්ධක පටක. sorry අපිච්ඡද පටක. පළවෙනි එක මොකද්ද? අපිච්ඡද පටක. අනිත් එක මොකද්ද? සම්බන්ධක පටක. අපිච්ඡද පටක, සම්බන්ධක පටක. අනිත් එක පේශි පටක. හතරවෙනි එක මොකද්ද? ස්නායු පටක. හරි. පට සත්ත්ව පටක ප්‍රධාන ආකාර හතරයි. අපිච්ඡද පටක, සම්බන්ධක පටක, පේශි පටක, ස්නායු පටක. ඔහොමම පාඩම් කරන්න ළමයි. අහන ප්‍රශ්න වලට උත්තර දෙදී පාඩම් කර යන්න. හරිද? අවුරුද්දකින් සිලබස් එක ඉවර කර ගන්න ඕන නම් අවුරුද්දකින් සිලබස් එක ඉවර කරලා ඉතුරු අවුරුද්දෙන් ප්‍රයෝජනයක් ගන්න ඕන නම් මේ විදිහට වැඩ ටික කරන් යන්න වෙනවා. හරිද? ඒක නිසා මේ විදිහ හරියට වැඩ ටික කරන් යමු. විද්‍යාව කියන එක කොට දා ගන්න පුළුවන් මහා මාර්ගයක් නෙවෙයි. හරි. ඊට පස්සේ මාතෘකාව ලියා ගන්න කියලා කිව්වම අපිච්ඡද පටක. අපිච්ඡද පටක. අපිච්ඡද පටක නේද? අපිච්ඡද පටකයක් මම රූපයක් ඇන්දොත් අපිච්ඡද පටකයක රූපයක් ඇන්දොත් මේ වගේ රූප ළමයි මම ඔයාලට ටියුට් එකේ දාලා තියෙන්නේ. හරිද? හරිද? මම ඔය වගේ රූපයක් ඇන්දොත් ළමයි අපිච්ඡද පටකයක් ඔයාලට මං හිතනවා රූපේ පේනවා කියලා. හරිද? මම රූපේ යටින් අදින්නම් තව පොඩ්ඩක් ඔයාලට බෝඩ් එකේ බෝඩි දිලිස්මක් තියෙනවා. එතන පේන්නේ නැහැ. හරිද? හරි. මම මෙතන අදින්නම් යටින්. හරි. මම ওই විදිහට ඇඳුවොත් ළමයි මෙන්න මේ වගේ නිකන් ඔයා හිතන්න ලීයක් උඩ නිකන් පාන් ගෙඩි ටිකක් මෙහෙම ලස්සනට අඩුක් කරලා තිබුණා මේ අත දික් අතට පාන් ගෙඩිය නිකන් පැත්තෙන් බැලුවට පස්සේ පේන්නේ මේ වගේ නේද? අන්න ඒ වගේ තමයි මේ අපිච්ඡද පටක කියන එක. අපිච්ඡද පටක කියන එක ළමයි යට පටලයකට සම්බන්ධ වෙච්ච මෙන්න මේ වගේ view එකක්. හරිද? අපිච්ඡද පටකයක් කියලා කියන්නේ ඔන්න ඔය වගේ පටලයකට සම්බන්ධ වෙච්ච ඔය වගේ view එකක්. ඕක ළමයි අපි දැන් සත්ව දේහනේ මේ පටක තියෙන්නේ. සතුන්ගේ ළමයි අභ්‍යන්තර බාහිර කියන සෑම පෘෂ්ඨයකම මේ අපිච්ඡද පටක තියෙනවා. අභ්‍යන්තර හෝ ඇතුලේ පෘෂ්ඨවල හෝ බාහිර පෘෂ්ඨවල සෑම තැනකම මේ ළමයි අපිච්ඡද පටක කියන එක තියෙනවා. හරිද? සාමාන්‍යයෙන් වැඩිපුරම තියෙන පටක වර්ගය තමයි මේ අපිච්ඡද පටක කියන එක. තේරුණා නේද? අපිච්ඡද පටක කියන එක මේ සෑම අභ්‍යන්තර බාහිර පෘෂ්ඨවල තියෙනවා. මේ අපිච්ඡද පටකේ ළමයි ඒ කියන්නේ රුධිර සැපයුමක් නැහැ. ඒ මේ අපිච්ඡද පටකේ මේ ටික සාමාන්‍ය රුධිර සැපයුමක් නැහැ කිසිම. පාන් ගෙඩිය ඔයා හිතන මැද හිස් නේ. කියන්නේ මැද ලස්සන සුදු පාටක් නේද තියෙන්නේ. ඒ වගේ කිසිම ඔයාලා කියන්නේ මැද පාන් ගෙඩියේ වෙන කිසිම මොනවත් ජරා කියන්නේ මොන එක තැන් වලින් පිච්චිච්ච තැන්වත් එහෙම තැන් වලින් පිච්චිලා වගේ එහෙම නැහනේ. එක වගේ නේද ඇතුළ හැම එක ඒ කියන්නේ පාන් ගෙඩිය සම්පූර්ණ ගත්තොත් හැමතැනම එක වගේ නේද? ඒ වගේ තමයි. මේ අපිච්ඡද පටකවල ළමයි කිසිම රුධිර සැපයුමක් නැහැ.
මේවා තමයි පෝෂණය වෙන්නේ මෙන්න මේ යට තියෙන පටලයෙන් ළමයි. මේ යට පටලයට මෙහෙම රුධිරය එනවා. ඒකෙන් තමයි මෙහෙම ළමයි රුධිරය උඩට දෙන්නේ. රුධිර කිසිම සැපයීමක් නැතුව මේ යට පටලයෙන් තමයි ළමයි පෝෂණය වෙන්නේ. යට පටලයෙන් තමයි පෝෂණය වෙන්නේ. තේරුණා නේද? යට පටලය මගින් තමයි පෝෂණය වෙන්නේ. හරි. අපි ඉච්ඡිත පටක යටතේ පොඩ්ඩක් ලියාගමු. පෘෂ්ඨවංශී දේහයේ පෘෂ්ඨවංශී දේහයේ කියන්නේ මේ කොඳුයට පෙලක් තියෙන සෑම සතුන්ගෙම. අපි හැමෝගෙම ළමයි දේහේ අභ්‍යන්තර බාහිර සෑම පෘෂ්ඨයකම මේ අපිච්ඡිත පටක කියන එක තියෙනවා. ඒක චුට්ටක් ඔයාලා දැනන් ඉන්න ඕන. හරිද? ලියාගමු අපිච්ඡිත පටකේ මොකද ලිව්වේ? පෘෂ්ඨවංශී සත්ත්ව දේහයේ පෘෂ්ඨවංශීන්ගේ දේහයේ සියලුම පෘෂ්ඨවල පෘෂ්ඨවංශී දේහයේ සියලුම පෘෂ්ඨවල එනම් අභ්‍යන්තර හා බාහිර පෘෂ්ඨවල අපිච්ඡද පටකය මගින් ආස්තරණය වී තිබේ. අපිච්ඡද පටකය මගින් ආස්තරණය වී තිබේ. අපිච්ඡද පටකය මගින් ආස්තරණය වී තිබේ. ඒකටම ලියගන්න ළමයි සෛල ස්තරයකින් හෝ සෛල ස්තර කිහිපයකින් සමන්විත වේ. සෛල ස්තරයකින් හෝ සෛල ස්තර කිහිපයකින් සමන්විත වේ. සෛල ස්තරයකින් හෝ සෛල ස්තර කිහිපයකින් සමන්විත වේ. හරි. ඒක බලන්න ළමයි. දැන් ඔයාලට මේ ඇඳපු රූපේ පේනවා. මම මේ පිටිපස්සෙනොත් සෛල තියෙනවා වගේ ඇඳලා නේද? එතකොට ළමයි මේක ළමයි මෙහෙම ගත්තට පස්සේ මෙතන පේන්න. හරිද? මෙහෙම ගත්තට පස්සේ මෙහෙම තනි සෛලයක් විදියට තියෙන්න පුළුවන්. කියන්නේ එක සෛලයයි තියෙන්නේ. එහෙනම් එක සෛලයයි තියෙන්නේ. ඒ වගේ නැතුව මේ වගේ සෛල ස්තරයක් වෙන්නත් පුළුවන්. හරි තේරුණා නේද? අපේ ඔයා හිතන්න අපේ අභ්‍යන්තර අපේ අභ්‍යන්තර පෘෂ්ඨයක තියෙනවා මේ වගේ තනි සෛලයක්. සමහර බාහිර පෘෂ්ඨවල තියෙන්න පුළුවන් ළමයි සෛල ස්තරයකින් හැදිලා. අන්න ඒ වගේ තමයි. කොඳුයට පෙලක් තියෙන අපේ මේ පෘෂ්ඨවංශීන්ගේ දේහයේ අභ්‍යන්තර බාහිර කියන සෑම පෘෂ්ඨයකම මේ අපිච්ඡිත පටක ආස්තරණය වෙලා තියෙනවා. ඒ ආස්තරණය වෙච්ච අපිච්ඡිත පටක තනි සෛල ස්තරයකින් වෙන්නත් පුළුවන් සෛල ස්තර ගොඩකින් වෙන්නත් පුළුවන්. ඔන්න අපිච්ඡිත පටක කියන දැනගන්න ඕන පොඩි කරුණු කීපයක්. මොකද්ද? අපිච්ඡිත පටක ගැන ඉගෙන ගත්තේ ඔයාලා මෙච්චරලා. අපිච්ඡිත පටක කියලා කියන්නේ මෙන්න මේ වගේ රූපයක්. හරිද? ඒක ඔයාලට ටියුට් හම්බුනාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. තේරුණා නේද? එතකොට මේ අපිච්ඡිත පටකේ මේ වගේ රූපයක් නම් ඔයාලා මතක තියාගන්න මේ වගේ සෛල ස්තරයකින් තියෙන්නත් පුළුවන් අපිච්ඡිත පටක. මේ වගේ සෛල ස්තර ගොඩකින් තියෙන්නත් පුළුවන්. තේරුණා නේද? සෛල ස්තර කිහිපයක් වෙන්නත් පුළුවන්, තනි සෛල ස්තරයක් වෙන්නත් පුළුවන්. හරිද? මේ අපිච්ඡිත පටක කියන එක පෘෂ්ඨවංශීන්ගේ දේහයේ සියලුම පෘෂ්ඨවල එහෙම නැත්නම් අභ්‍යන්තර බාහිර කියන සියලුම පෘෂ්ඨවල ළමයි හැදිලා තියෙනවා. එහෙම නැත්නම් පෘෂ්ඨවල ආස්තරණය වෙලා තියෙනව මොනවද? අපිච්ඡද පටක. තේරුණා නේද? හරි. අපිච්ඡද පටකේ දැනගන්න ඕන කරුණු ටික ඕක. ඊට පස්සේ ලියාගමු අපිච්ඡද පටකේ ලක්ෂණ. මම කිව්ව පටකයක් මම උගන්වන්නේ ප්‍රධාන මාතෘකා 4කින්. ස්වરૂපය, ලක්ෂණ, අනිත් එක පිහිටන ස්ථාන, අනිත් එක කාර්ය. ඔය හතර නේද උගන්වන්නේ මම කිව්වේ? ඔය හතර පුළුවන් නම් හිටියාට පටකයකින් බැරි වෙන්න දෙයක් නැහැ. එතකොට ඒ වගේ ඔන්න පෙනුම දැනගත්ත ඔයාලා ඊළඟ ලියමු ලක්ෂණ. අපිච්ඡද පටකේ 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 ලක්ෂණ. හරි. අපිච්ඡද පටකේ පළවෙනි ලක්ෂණය ළමයි මෙන්න මේ වගේ පාදස්ත පෘෂ්ඨයක් මත තමයි සවි වෙලා තියෙන්නේ. ඔයා හිතන්න ලීයක් මත පහන් ගෙඩි ටිකක් අඩු කරලා තියෙනවා නම් පාදස්ත පෘෂ්ඨය වෙන්නේ ළමයි අර ලීය නේද? අන්න ඒ වගේ මේ අපිච්ඡද පටක කියන එකත් ළමයි මෙන්න මේ වගේ පාදස්ත පෘෂ්ඨයක් මත තමයි තැම්පත් වෙලා මෙහි සැකසීලා තියෙන්නේ. අපිච්ඡද පටකේ පළවෙනි ලක්ෂණය ලියාගන්න පාදස්ත පෘෂ්ඨයක් මත නැත්නම් පාදස්ත පටලයක් මත සෛල පිහිටා ඇත. පාදස්ත පටලයක් මත සෛල පිහිටා ඇත.
පාදස්ත පටලයක් මත සෛල පිහිටා ඇත. ළමයි හරි. එතකොට මම කිව්වා දැන් අපිච්චද පටය ගැන දැනගන්න ඕන කරුණු ටික මොනවද මම කිව්වේ? අපිච්චද පටයක් කියන්නේ සෛල විස්තරයක්ද සෛල විස්තර කීපයක්ද? තනි සෛල විස්තරයක් වෙන්නත් පුළුවන්. සෛල විස්තර කීපයක් වෙන්නත් පුළුවන්. අපිච්චද පටය වැඩිපුරම තියෙන්නේ කොහෙද? දේහි පෘෂ්ඨයේ සත්ත්ව පෘෂ්ඨවල. අභ්‍යන්තර හා බාහිර කියන සෑම පෘෂ්ඨයකම මොකද වෙන්නේ? ආස්තරණය වෙලා මේ පෘෂ්ඨ මේ අපිච්චද පටක තියෙනවා නේද? තනි සෛල විස්තරයකින් තියෙන්නත් පුළුවන්. සෛල විස්තර ගොඩකින් තියෙන්නත් පුළුවන්. පළවෙනි ලක්ෂණය මොකද්ද? මේ අපිච්චද පටක කියන එක මොකක් උඩද තැම්පත් වෙලා තියෙන්නේ? එහෙම නැත්නම් සාදිලා තියෙන්නේ? පාදස්ත පටලයක් මත නේද? මේ අපිච්චද පටක පළවෙනි ලක්ෂණය තමයි පාදස්ත පටලයක් මත තමයි මේ සෛල තැම්පත් වෙලා තියෙන. නැත්නම් සෛල සෑදිලා තියෙන්නේ. තේරුණා නේද? පාදස්ත පටලයක් මත සෛල සෑදී අද දෙවෙනි එක තමයි ළමයි මේ සෛල බලන්න ඔයාලා එක ළඟ එකම විදියයි. ලස්සනට ඇසිරෙනවා ළමයි. ඒ කියන්නේ මේ වගේ. එකකට එකක් මේ වගේ ළමයි එකකට එකක් මෙහෙම ලස්සනට ළමයි එකකට එකක් හිප්පිලා මෙහෙම තදින් සෛල ඇසිරෙනවා. අංක 2 තමයි ලියා ගන්න ළමයි. සෛල තදින් ඇසිරී ඇත. අංක 2 සෛල තදින් ඇසිරී ඇත. 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 හරි. මං කිව්වා මේ වගේ පටලයකට ළමයි මං කිව්වා මෙහෙම මේ සෛල අපිච්චද පටකයේ මේ සෛලවල ළමයි කිසිම මේ වගේ රුධිර සැපයීමක් තියනවද නැද්ද? රුධිර සැපයීමක් මෙහෙම තියනවද නැද්ද? රුධිර සැපයීමක් නෑ ළමයි. කිසිම රුධිර සැපයීමක් නැතුව ළමයි මේ සෛල පෝෂණය වෙන්නේ මෙන්න මේ පාදස්ත පටලයේ මගින්. පාදස්ත පටලයට එන පෝෂණ ඊට පස්සේ ජලය හැමදේම ළමයි මේක මගින් උරලා ගන්නවා. මේක මගින් අවශෝෂණය කරලා ගන්නවා. එහෙනම් ළමයි මේ අපිච්චද පටක යැපෙන්නේ අපිච්චද පටක ළමයි පෝෂණය වෙන්නේ මෙන්න මේ පාදස්ත පටලයේ මගින්. අපිච්චද පටක මොකක් මගින්ද පෝෂණය වෙන්නේ? පාදස්ත පටලයේ මගින්. මොකක් මගින්ද? පාදස්ත පටලයේ මගින්. තුන්වෙනි ලක්ෂණය ලියාගමු. රුධිර සැපයීමක් නැත. රුධිර සැපයීමක් නැත. රුධිර සැපයීමක් නැත. රුධිර සැපයීමක් නැත. පාදස්ත පටලයේ මගින් පෝෂණය වේ. 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 හරි. අපිච්චද පටක ගැන දැනගත්තේ මොනවද? අපිච්චද පටක තනි සෛල ස්තරයක්ද සෛල ස්තර කීපයක්ද ළමයි? තනි සෛල ස්තරයක් වෙන්නත් පුළුවන් සෛල ස්තර කීපයක් වෙන්නත් පුළුවන්. මේක පෘෂ්ඨවංශික දේහය තුල සෑම පෘෂ්ඨයකම තියෙනවද නැද්ද? ආස්තරණය වෙලා තියෙන්නේ නැද්ද? ආස්තරණය වෙලා තියෙන එක අභ්‍යන්තර වෙන්නත් පුළුවන්, අභ්‍යන්තර පෘෂ්ඨවල වෙන්නත් පුළුවන්, බාහිර පෘෂ්ඨවල වෙන්නත් පුළුවන්. නේද? ඊට පස්සේ අපිච්චද පටක කියන එකේ ලක්ෂණ මොනවද? අපිච්චද පටක මොකක් උඩද තියෙනවද? නිකන් ලෑල්ලක් උඩ වගේ. අපිච්චද පටක මොකක් උඩද තියෙන්නේ? පාදස්ත පටලයක් මත. නේද? පාදස්ත පටලයක් මත තමයි දැන්පත් වෙලා තියෙන්නේ. මේ සෛල තදින් ඇසිරලා තියෙන්නේ නැද්ද? සෛලනේ පාංගිඩි අඩු කරා වගේ ළමයි. සෛල තදින් එකට එකක් එක වගේනේ ඔක්කොම. ඒක නිසා සෛල එකට එකක් මොකද්ද වෙන්නේ? තදින් ඇසිරෙනවා. ඒ දෙවෙනි ලක්ෂණේ. තුන්වෙනි එක මොකද්ද? මේ සෛල වලට රුධිර සැපයීමක් තියෙනවද? නෑ ළමයි. කිසිදු රුධිර සැපයීමක් නැතුව මේක පෝෂණය වෙන්නේ යට ළමයි අර තියෙන පාදස්ත පෘෂ්ඨය මගින්. ඔයා හිතන අර පාංගෙඩි නිකන් ළමයි බරක් නැති දෙයක් නිකන් පළ නැති නූලක් වගේ උඩක් තියෙනවා වැටෙනව නේද? ඒ වගේ නැතුව ළමයි අර ලීයක් උඩ තිබුම ලස්සනට හිප්පිලා ලස්සනට තියෙනව නේද? අන්න ඒ වගේ තමයි ළමයි. අර සෛල ටික ළමයි රැඳිලා තියෙන්නේ අර පාදස්ත පටලය නිසා. ඒ පාදස්ත පටලයෙන් ළමයි එන රුධිරය එන ජලය පෝෂණ ටික ඔක්කොම ළමයි අරකට ඇදලා ගන්නවා. එතකොට ළමයි අපිච්චද පටක පෝෂණය වෙන්නේ මොකක් මගින්ද? පාදස්ත පටලය මගින්. හරි. සත්ත්ව පටක ප්‍රධාන ආකාර හතරයි මොකද්ද? එකක් අපිච්චද පටක. අනිත් එක සම්බන්ධක පටක. අනිත් එක පේශි පටක. අනිත් එක ස්නායු පටක. පටකයක් කියලා කියන්නේ මොකද්ද? ජීවිතයේ තුල තියෙන යම් නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීම සඳහා පොදු සම්භවයක් තියෙන සෛල සමූහයට අපි කියනවා පටකයක් කියලා. නේද? අපිච්චද පටකයේ ලක්ෂණ හත් තුන කියමු.
මොකද ලක්ෂණ තුන? පහදස්ත පටලයක් මත සෛල තැන්පත් වී සෛල සෑදී ඇත. සෛල තදින් නැසිරී ඇත. 3 කිසිදු රුධිර සැපයුමක් නැත. මොහොක් මගින්ද පෝෂණය වෙන්නේ? පාදස්ත පටලය මගින් පෝෂණය වේ. පාදස්ත පටලය මගින් පෝෂණය වේ. තේරුණා නේද ඔයාලට හැමෝටම? හරි. එහෙනම් ඔය වගේ පාඩම් කරන් අපි හිමීට යන්න. ඊළඟ ලියන්න ළමයි අපිච්ඡද පටක පිහිටන ස්ථාන. අපිච්ඡද පටක මාතෘකාව ලියා ගන්න. අපිච්ඡද පටක පිහිටන ස්ථාන. අපිච්ඡද පටක පිහිටන ස්ථාන. හරි. මොකද්ද? අපිච්ඡද පටක පිහිටන ස්ථාන. ළමයි අපිච්ඡද පටක පිහිටනවා ළමයි අපි මං කිව්වා අභ්‍යන්තර පටකවල පිහිටන්නක් තියෙනවා. sorry අභ්‍යන්තර පෘෂ්ඨවල තියෙන්නත් පුළුවන්, බාහිර පෘෂ්ඨවල වෙන්නත් පුළුවන්. ළමයි මේ අපිච්ඡද පටක කියන එක තමයි ළමයි ගොඩාක් වැඩිපුරම තියෙන්නේ ජීවිතේ. තේරුණා නේද? ඒතර මේ අපිච්ඡද පටක කියන එක ළමයි තියෙනවා පිහිටන ස්ථාන ළමයි වලට කිහිපයක් ඉගෙන ගන්න පුළුවන්. එකක් තමයි ළමයි තයිරොයිඩ් ග්‍රන්ථවල තියෙනවා. තයිරොයිඩ් ග්‍රන්ථවල. මෙන්න මේ උගුරේ තියෙන තයිරොයිඩ් ග්‍රන්ථවල තියෙනවා. තේරුණා නේද? එතන නෙලම ආහාර දාම වල තියෙනවා. ආහාර දාම බිත්තියේ තියෙනවා. කොහෙද තියෙන්නේ? ආහාර දාම බිත්තියේ තියෙනවා. තේරුණා නේද? ආහාර දාම බිත්තියේ තියෙනවා. තව ළමයි මුත්‍රාශ බිත්තියේ තියෙනවා. කොහෙද තියෙන්නේ? මුත්‍රාශ බිත්තිය. මම දැන් තනතුරක් කිව්වා. මොකද්ද? තයිරොයිඩ් ග්‍රන්ථවල තියෙනවා. තයිරොයිඩ් ග්‍රන්ථවල පෘෂ්ඨයේ තියෙනවා. ඊට පස්සේ ආහාර දාම බිත්තියේ තියෙනවා. තව මුත්‍රාශ බිත්තිවල තියෙනවා. මුත්‍රාශ බිත්තිවල තව ළමයි ආහාර දාම බිත්තිවලත් තියෙනවා. කොහෙද තියෙන්නේ? ආහාර දාම බිත්තිවලක් තියෙනවා. ආයෙසරයක් කියමු මේ හතර හැමෝම පාඩම් කරගන්න. මොකද තයිරොයිඩ් ග්‍රන්ථිවල බිත්තිවල නේද? තයිරොයිඩ් ග්‍රන්ථිවල බිත්තිවල තියෙනවා. අපිච්ඡද පටක. තව මුත්‍රාශ බිත්තිවල තියෙනවා. මුත්‍රාශ බිත්තිවල තියෙනවා. තව ආහාර දාම බිත්තිවල තියෙනවා. තව කොහෙද ළමයි මං කිව්වේ? ඈ ආහාර දාම බිත්තිවල තියෙනවා. රුධිර කේශනාලිකා බිත්තිවල තියෙනවා තමයි. රුධිර කේශනාලිකා බිත්තිවල තියෙනවා. කොහෙද තියෙන්නේ? රුධිර කේශනාලිකා බිත්තිවල. හරි. හතරක් කිව්වම ආයෙවල පාඩම් කරගමු. මොකද්ද? තයිරොයිඩ් ග්‍රන්ථිවල බිත්තිවල, මුත්‍රාශ බිත්තිවල, ආහාර දාම බිත්තිවල, තව රුධිර කේශනාලිකා බිත්තිවල. කොහෙද තියෙන්නේ? රුධිර කේශනාලිකා බිත්තිවල. තේරුණා නේද? හරි. පීඩන ස්ථාන කියලා ලියා ගන්න. පහළට ලියා ගන්න ළමයි පහළට. රුධිර කේශනාලිකා බිත්තිය, රුධිර කේශනාලිකා බිත්තිවල, රුධිර කේශනාලිකා බිත්තිවල, තයිරොයිඩ් ග්‍රන්ථි බිත්තිවල, තයිරොයිඩ් ග්‍රන්ථි බිත්තිවල, ඊපස්සේ මුත්‍රාශ බිත්තියේ, මුත්‍රාශ බිත්තියේ, ඊළඟට ආහාර මාර්ග බිත්තියේ, ආහාර මාර්ග බිත්තියේ. ඊළඟ ළමයි සමේ අපිචර්මීය ප්‍රාවර බිත්තියේ. සමේ අපිචර්මීය ප්‍රාවර බිත්තියේ. ඒ කියන්නේ ළමයි සමේ අපිචර්මයේ තියෙනවා ළමයි මෙන්න මෙහෙම දාගත්තොත් මෙහෙම සමේ අපිචර්මයේ තියෙනවා නම් මේ වගේ හැමට යටින් අන්නේ අපිචර්ම ප්‍රාවර බිත්තිය. ඒ කියන්නේ ආවරණය වෙන ළමයි ප්‍රාවරය වගේ තියෙන ආවරණය වෙන බිත්තියෙත් තියෙනවා ළමයි. මොකද්ද? අපිච්ඡද පටක. මං කිව්වා අභ්‍යන්තර පටකවල තියෙන්නත් පුළුවන්, බාහිර පටකවල තියෙන්නත් පුළුවන්. වැඩිපුරම ජීවිතය තුළ තියෙන පටක වර්ගයක් තමයි මේ අපිච්ඡද පටක කියලා කියන්නේ. එතකොට තියෙනවා තයිරොයිඩ් ග්‍රන්ථි වල තියෙනවා, ආහාර මාර්ග බිත්තියේ තියෙනවා, මුත්‍රාශ බිත්ති වල තියෙනවා, ඊට පස්සේ රුධිර කේශනාලිකා බිත්ති වල තියෙනවා, සමේ අපිචර්මයේ යට ප්‍රාවර බිත්තියේ තියෙනවා. අන්න ඒ වගේ ළමයි ස්ථාන කොටක මේ අපිච්ඡද පටක කියන එක තියෙනවා. තේරුණා නේද? එහෙනම් අපිච්ඡද පටක තියෙන ස්ථාන ටික කඩපාඩම් කරගමු හැමෝම. තයිරොයිඩ් ග්‍රන්ථි වල බිත්තියේ, ආහාර මාර්ග බිත්තියේ, මුත්‍රාශ බිත්තියේ, රුධිර කේශනාලිකා බිත්තියේ, ඊට පස්සේ සමේ අපිචර්මීය ප්‍රාවර
බිත්තිය. සමේ අපිචර්මීය ප්‍රාවර බිත්තිය. අපිචර්මයේ අරින් තියෙන ප්‍රාවර බිත්තිය. තේරුණා නේද? හරි. එතකොට අපිච්චිත පට ගැන මෙච්චර ඉගෙන ගත්තේ මොනවද? අපිච්චිත පටවල පිහිටීම. මොන වගේද? මොන වගේද? පාදස්ත පටලයක් මත තමයි සෛල හැදිලා තියෙන්නේ. නේද? පාදස්ත පටලයක් මත තමයි සෛල හැදිලා තියෙන්නේ. සෛල තදින් ඇසිල්ලාද නැද්ද තියෙන්නේ? සෛල තදින් ඇසිල්ලා තියෙන්නේ. ඊට පස්සේ පෝෂණය වෙන්නේ කොහොමද? පාදස්ත පටලය මගින්. රුධිර කේශ නාලිකා එහෙම නැත්නම් රුධිරය දුවන්න පුළුවන් නාලිකා තියෙනවද මේකේ? කිසිදු රුධිර කේශ නාලිකාවක් නෑ. පෝෂණය වෙන්නේ යට ප්‍රාදස්ත පෘෂ්ඨය මගින්. තේරුණා නේද? ඒ ලක්ෂණ ටික. නේද? අපිච්චද පටේ ගත්තට පස්සේ කොහෙද තියෙන්නේ අපෘෂ්ඨ වංශිකේ? වැඩිපුරම තියෙනවා කොහෙද? අභ්‍යන්තර බාහිර කියන සෑම පෘෂ්ඨයකම තියෙන අපිච්චද පටක වර්ගයක් තමයි මේ අපිච්චද පටකයක් තමයි මේ වැඩිපුරම ජීවි දේහය තුල තියෙන. හරිද? එතකොට ළමයි ඒකේ ලක්ෂණ ටිකත් ඔයාලට පාඩම්. අපිච්චද පටක පිටින ස්ථාන මොනවද? රුධිර කේශ නාලිකා බිත්තිවල, තයිරොයිඩ් ග්‍රන්ථි බිත්තිවල, ආහාර දාම් බිත්තිවල, මුත්‍රාශ බිත්තිවල, සමේ අපිචර්මීය ප්‍රාවර බිත්තිවල. බිත්තිවල තේරුණා නේද? හරි. එතකොට ළමයි ඔයාලා ළමයි දැන් අපිච්චද පටකවල අවසානෙටම ඉගෙනගෙන තියෙන්නේ. දැන් මොකද අපිච්චද පටක ගැන කියන්න තියෙන්නේ? අපිච්චද පටක මතකයිද? මීට කලින් ඉගෙනගෙන තියෙනවා නම් ඔයාලා මීට කලින් පාඩම් ඔය ටික ළමයි අපිච්චද පටක ඔය ආයිසරයක් මතක් කරනවා මම. හරිද? අපිච්චද පටකයක් කියලා කියන්නේ පාදස්ත පෘෂ්ඨයක් මත තැම්පත් වෙච්ච මේ පටක වර්ගයක්. තේරුණා නේද? මේව සෛල එකට එක තදින් ඇසිලා තමයි තියෙන්නේ. හරිද? ඊට පස්සේ මේකට ළමයි කිසිදු රුධිර සෛලීය නැත්නම් රුධිර කේශනාලිකාවක් නැහැ. මේක පෝෂණය වෙන්නේ ළමයි යට පාදස්ත පෘෂ්ඨයේ තියෙන පෝෂණය මගින්. තේරුණා නේද? මේව ළමයි තයිරොයිඩ් ග්‍රන්ථි වල තියෙනවා බිත්තියේ, ආහාර දාම් බිත්තියේ තියෙනවා, මුත්‍රාශ බිත්ති වල තියෙනවා. ඊට පස්සේ ළමයි රුධිර කේශනාලිකා බිත්ති වල තියෙනවා. ඊට පස්සේ සමේ අපිචර්මීය පාදක ප්‍රදේශයේ තියෙනවා, ප්‍රාවර ප්‍රදේශයේ බිත්තියේ තියෙනවා. ඒ වගේ ළමයි ස්ථාන ගොඩක ළමයි තියෙනවා මේ අපිච්චද පටක. ජීවි දේහය තුල තියෙන වැඩිපුරම ගත්තොත් වැඩිපුරම තියෙන පටක වර්ගය අපිට කියලා කියන්න පුළුවන්. තේරුණා නේද? එතකොට හරි මෙච්චර ඉගෙන ගත්ත ටික ආයිසරයක් මුලින්ම මතක් කරගමු. පටකයක් කියලා කියන්නේ මොකද්ද කියලා නම් ඔයාලට පාඩම්. නේද? ජීවි දේහය තුල තියෙන යම් නිශ්චිත කාර්යයක් කිරීම සඳහා පොදු සම්භවයක් සහිත සෛල සමූහයක් පටකයක් ලෙස හැඳින්වේ. සත්ව පටක ප්‍රධාන ආකාර 4කි. සත්ව පටක ප්‍රධාන ආකාර කීයද? 4යි. එකක් මොකද්ද? අපිච්චද පටක. එකක් මොකද්ද? අපිච්චද පටක. අනිත් එක සම්බන්ධක පටක. අපිච්චද පටක, සම්බන්ධක පටක. අනිත් එක පේශි පටක, අන්තිම එක ස්නායු පටක. සත්ව පටක ප්‍රධාන ආකාර 4යි. අපිච්චද පේශි අපිච්චද සම්බන්ධක පේශි ස්නායු. මොකද්ද? අපිච්චද පටක, සම්බන්ධක පටක, පේශි පටක, ස්නායු පටක. අපිච්චද පටක, සම්බන්ධක පටක, පේශි පටක, ස්නායු පටක. තේරුණා නේද? හරි. එතකොට අපි මුලින්ම කතා කරන් ගියා අපිච්චද පටක ගැන. අපිච්චද පටකේ මොන වගේද? අපිච්චද පටකේ ඊට පස්සේ ලක්ෂණ ටික, අපිච්චද පටකේ පිහිටන ස්ථාන, ඔය ටික කතා කරන් ආවා. අපිච්චද පටක ළමයි මෙතෙන් නම් උගන්නපු ටික කටපාඩම් කියලා මම හිතනවා. හරිද? ඔය විදිහට අපි කලබලයක් නැතුව හිමීට කරගෙන යන්න. හරි. ලියාගන්න ඊළඟට මාතෘකාව අපිච්චද පටකේ කාර්ය. අපිච්චද පටකේ කාර්ය. අපිච්චද පටකේ කාර්ය. හරි. අපිච්චද පටකේ කාර්ය. ළමයි ඔයාලා ළමයි කාර්ය කියලා මතක් වෙද්දී මම ළමයි ලස්සන රූපයක් විදිහට පෙන්නන්නම්. බලන්න ළමයි අපිච්චද පටකය. දැන් මගේ ඔන්න මං අඳිනවා මෙහෙම පටකයක්. හරිද? මෙහෙම පෘෂ්ඨයක් අඳිනවා. ඒ පෘෂ්ඨයේ ළමයි මෙන්න මේ උඩින් මේ අපිච්චද පටකය මෙහෙම තියෙනවා. හරිද? මෙම අපිච්චද පටකය තියෙනවා. මේ අපිච්චද පටකය ආරක්ෂා වෙනවද නැද්ද? මේ අපිච්චද පටකය නිසා මෙන්න මේ යට තියෙන පෘෂ්ඨය ආරක්ෂා වෙනවද නැද්ද? අපිච්චද පටකේ නම් පළවෙනිම ලක්ෂණය තමයි ළමයි පෘෂ්ඨ ආස්තරණය කරනවා විතරක් නෙමෙයි පෘෂ්ඨ ආස්තරණය කරනවා කියලා කියන්නේ ළමයි පෘෂ්ඨයේ උඩ මෙහෙම ළමයි තැම්පත් වෙලා ඒක රැකවල
කියන පෘෂ්ඨයේ උඩින් මෙහෙම වහගෙන ඉන්නවා ළමයි ආස්තරණය කරලා තියෙන සම්පූර්ණ. ඔයා හිතන්න වැවක් ආස්තරණය. ඒ කියන්නේ වැවක් උඩ අර පාසිගස් ආස්තරණයක් කරලා. ඒ කියන්නේ ළමයි වැවේ වතුර ටික වැහෙන්නම සම්පූර්ණ පාසිය වෙනවා. ඒ වගේ යට තියෙන ඔයා හිතන්න අපිචර්මය. හරිද? මෙහෙම අපිචර්මය දිනනවා. ඒකට උඩින් මෙහෙම සම්පූර්ණ ආස්තරණය වෙලා තියෙන මොනවද? අපිච්චද පඩය. එහෙනම් අපිච්චද පඩයේ පළවෙනි කාර්යය තමයි ළමයි පෘෂ්ඨය ආස්තරණය කරනවා වගේම පෘෂ්ඨයට ආරක්ෂාව සැලසීම. මොකද්ද? පෘෂ්ඨයට ආරක්ෂාව සැලසීම. තේරුණා නේද? ආරක්ෂාවත් සැලසෙනවා ආස්තරණයත් කරනවා. හරිද? අංක 2 තමයි ළමයි මෙන්න මේ අපිච්චිත පටක වලින් ළමයි මෙහෙම ශ්‍රාවය කරනවා. එක එක ද්‍රව්‍ය ශ්‍රාවය කරනවා. එළියට නිකුත් කරනවා. එක එක නෑ ඔයා හිතන්න කේට ක්‍රාන්ති වලින් කේටේ ශ්‍රාවය කරනව නේද? කේට ක්‍රාන්ති වලින් ළමයි කේටේ එළියට දෙන්නේ නැත්නම් අපේ කටේ කෙල කොහෙන්ද? තේරුණා නේද? අන්න ඒ වගේ මෙන්න මේ අපිච්චිත පටක වලින් ළමයි මෙහෙම මොකද්ද කරන්නේ? එක එක දේවල් ශ්‍රාවය කරනවා. අංක 2 න ශ්‍රාවී කෘත්‍යයක් ඉටු කරනවා. අංක 1ක් මොකද්ද? පෘෂ්ඨ ආස්තරණය කිරීම හා ආරක්ෂාව සැලසීම. අංක 2 ශ්‍රාවී කෘත්‍යයක් ඉටු කිරීම. අංක 2 මොකද්ද? ශ්‍රාවී කෘත්‍යයක් ඉටු කිරීම. ඔයාලා නිකන් බැලුවම ඔයාලා නිකන් හිතෙනවා මම මේක නිකන් අර ඔයා හිතන පටලයක් උඩ තියෙන නිකන් අර මෙහෙම පාසි ගොඩක් කියලා හිතන ජලයේ උඩ තියෙන. ඔයා හිතන ජලයට ළමයි මොකක් හෝ ජරාවක් වැටුනොත් අර පාසි ටික උඩ රැඳිනව නේද? අන්න ඒ වගේ ළමයි ඔයා මේ පටකේ උඩින් ළමයි යනවා එක එක රුධිර කේශනාලිකා හරහා ජරාව. නේද? විස බීජ ඊට පස්සේ ළමයි දූවිලි අංශ ඔය වගේ එක එක දේවල් යන්න පුළුවන් නේ. ඔයා හිතන්න මේකේ මගින් මොකද්ද කරන්නේ? මේ පෘෂ්ඨයට ගෑවෙන්න දෙනවද? නෑ ළමයි. පෙරීමක් සිදු කළා අර ඝන අංශු ළමයි මේකේ තැම්පත් කරගෙන අර සැහැල්ලු අංශ තමයි මේක යටට ගෙන්නන්නේ. එහෙනම් මේක පෙරීමක් සිදු කරනවා. නිකන් පෙරීමක්. ඔයාලට තේරෙනව නිකන් උඩ නිකන් තියෙන ළමයි මේ හැමඩ උඩින් තියෙන ලෝම ගස් ටික කියලා හිතන්නකෝ. හරිද? මේ ලෝම ගස් ටික ඔයා හිතන අපිච්චද පටකේ වගේ කියලා. මේ සම ආරක්ෂා කරනව නේද? සම ආරක්ෂා කරනවා මදුරුවන්ගෙන් වගේ එක කැවුන්ගේ. ඒ වගේ එකක් සම ආරක්ෂා කියන්නේ. අංක 2 මොකද්ද? දහඩිය ශ්‍රාවය කරනව නේද? දහඩිය ශ්‍රාවය කරනවා. අංක 2 ශ්‍රාවී කෘත්‍යයක් ඉටු කරනවා. අංක 3 ඔයා හිතන ළමයි මේ හැමේ ගෑවෙනවට එක එක ගෑවෙන්න නොදී දූවිලි අංශු මේකේ තැම්පත් කරගන්නව නේද? එහෙනම් පෙරීමක් සිදු කරනව නේද? අංක 3 නම් පෙරීම සිදු කිරීම. පෙරීමේ කෘත්‍යයක් ඉටු කරනවා. මොකද්ද? පෙරීමේ කෘත්‍යයක් ඉටු කරනවා. හරි. ඔය දුර ලියන් ඉමු ළමයි. ලියන්න අපිච්චිත පටකයේ කාර්යයට අංක 1 පෘෂ්ඨ ආස්තරණය කිරීම හා පෘෂ්ඨ ආස්තරණය කිරීම හා පෘෂ්ඨ ආස්තරණය කිරීම හා ආරක්ෂාව සැලසීම. පෘෂ්ඨ ආස්තරණය කිරීම හා ආරක්ෂාව සැලසීම. ආරක්ෂාව සැලසීම. පෘෂ්ඨ ආස්තරණය කිරීම හා ආරක්ෂාව සැලසීම. අංක 2 ශ්‍රාවී කෘත්‍යයක් ඉටු කිරීම. ශ්‍රාවී කෘත්‍ය ඉටු කිරීම. ළමයි නිකන් සම වගේම තමයි. සමයි නිකන් උඩ තියෙන ලෝම ගස් ටිකයි වගේ. හරිද? සම ආරක්ෂා කරනවා. ඒ විතරක් නෙමෙයි ශ්‍රාවී කෘත්‍යයක් ඉටු කරනවා. අංක 3 ලියාගන්න ළමයි. අංක 3 ලියාගන්න. පෙරීමේ කෘත්‍ය ඉටු කිරීම. අංක 3 පෙරීමේ කෘත්‍ය ඉටු කිරීම. පෙරීමේ කෘත්‍ය ඉටු කිරීම. පෙරීමේ කෘත්‍ය ඉටු කිරීම. හරි. ඊළඟ අහගන්න. තාමයි කෘත්‍යයන් දෙකක් තියෙනවා. ඒ දෙකත් අහගන්න. මේකටම අපිට උදාහරණ ගන්න පුළුවන්. සම තියෙනවා. සමට උඩින් මෙහෙම ලෝම ගස් ටික තියෙනවා වගේම ඔයා හිතන්න මගේ අතේ වතුර ටිකක් ගෑවුණා. ටික වෙලාවක් යනකොට මේ වතුර ටික සමට වේලෙනව නේද? නේද? ඔයා හිතන්න දහඩිය දැම්මොත් දහඩිය හැමදාම එකම විදියට එකම වගේම තියනවද? ඒ වගේම අපිට මේ වගේ ජීවත් වෙන්න බෑනේ. හරිද? දහඩිය උන්නනෝ නේද ඇඟ ඇතුළට? ඒක උන්නලා ගන්නව නේද මේ ලෝම ගස් මගින් ළමයි? අන්න ඒ වගේ ළමයි මේ අපිච්චද පටක මගිනුත් ළමයි දැන් ඔයා හිතන්න මෙතන මොනවා හරි දැන් මෙහෙම තිබුණොත් ළමයි ඒක ළමයි අවශෝෂණය කරනවා ඇතුළට. අර අපේ ඇඟේ උඩ ළමයි දහඩිය තිබුණාට පස්සේ ඇතුළට අවශෝෂණය කරලා ගන්නවා වගේම මේ අපිච්චද පටක මගිනුත් ළමයි එක එක ද්‍රව්‍යයන් අවශෝෂණය කරලා යට පාදස්ත පෘෂ්ඨයට ලබා දෙනවා. යට පාදස්ත පෘෂ්ඨයට ලබා දෙනවා. තේරුණා නේද? එහෙනම් ළමයි කෘත්‍යයන් 4ක් මම දැන් ඉගෙනුවා. එකක් මොකද්ද? ආස්තරණයක වෙලා තියෙනවා. ඒ වගේම මේ ආරක්ෂාව සලසනවා. නේද? අංක 2 මොකද්ද? ශ්‍රාවී කෘත්‍යයක් ඉටු කරනවා. අංක 3 මොකද්ද? අර දූවිලි අංශු වගේ ළමයි පෙරනවා වගේ ඒවා. ඒ වගේම මේකේ පෙරීමේ කෘත්‍යයක් ඉටු කරනවා. අංක 4 ළමයි මේ උඩ තියෙන දේවල් අවශෝෂණය කරලා යට පාදස්ත පෘෂ්ඨයට ලබා දෙනවා. අංක 4 මොකද්ද මම කිව්වේ? අවශෝෂණ කෘත්‍යයක් ඉටු කරනවා. අංක 5 තමයි ළමයි. අංක 5 තමයි ඔයා හිතන්නේ මෙන්න මෙහෙම. හරිද? මගේ අතර මම මෙහෙම මේකෙන් ගහනවා. අතර මෙහෙම ගහනවා. අතර නිකන් උත්තේජයක්
ඒ කියන්නේ මම දෙන උත්තේජය ළමයි අරන් යනව නේද මොලේට? උත්තේජ ළමයි මෙහෙම අවශෝෂණය කරලා ගන්න ඕනේද? මේව තට්ටුවක් දැම්මට පස්සේ දැන් මූ තට්ටුවක් දානවා කියලා මේක දැන් මේක මොලේට අරන් යනව නේද පණිවිඩේ අවශෝෂණය කරලා. අන්න ඒ වගේ ළමයි මෙන්න මේ තියෙන අපිච්චද පටකේ වගේ ළමයි උත්තේජන අවශෝෂණය කරනවා. එහෙම නැත්නම් උත්තේජ ළමයි ප්‍රතිග්‍රහණය කරනවා. ඒ කියන්නේ ප්‍රතිග්‍රහණය කරනවා කියලා කියන්නේ ළමයි ඔයා හිතන්න මේ පාදස්ත පෘෂ්ඨය මගින් මොකක් හෝ පණිවිඩයක් දෙනකොට ළමයි මේ අපිච්චද පටකේ මගින් ළමයි උත්තේජ ප්‍රතිග්‍රහණය කරනවා. එළියට නිකුත් කරනවා. එළියට නිකුත් කරනවා. එහෙනම් ළමයි අංක 5 වෙනි එක උත්තේජ ප්‍රතිග්‍රහණය කිරීම. අල්ලලා ගන්න එහෙම උත්තේජ එහෙම නැත්නම් එන උත්තේජ අල්ලලා ගන්නවා. නැත්නම් උත්තේජ පිට කරනවා. උත්තේජ ප්‍රතිග්‍රහණය කරන්න පුළුවන්. ග්‍රහණය කරගන්නත් පුළුවන් ප්‍රතිග්‍රහණය කරගන්නත් පුළුවන්. තේරුණා නේද? හරි. එහෙනම් ලක්ෂණ පහ කාර්යයන් 5යි. එකක් මොකද්ද? පෘෂ්ඨ අස්තරණය කරනවා ආරක්ෂාව සලසනවා. අංක 2 මොකද්ද? ශ්‍රාවී කෘත්‍යයක් ඉටු කරනවා. අංක 3 මොකද්ද? පෙරීමේ කෘත්‍යයක් ඉටු කරනවා. අංක 4 මොකද්ද? අවශෝෂණ කෘත්‍යයක් ඉටු කරනවා. අංක 5 මොකද්ද? උත්තේජ ප්‍රතිග්‍රහණය කරනවා. ඔන්න කාර්යයන් 5. අංක 1 ලියාගමු. අංක 1 ලියාගන්න. අංක 1 ලියාගත්ත මොකද්ද? පෘෂ්ඨ ආස්තරණය කිරීම හා ආරක්ෂාව සැලසීම. අංක 2 මොකක්ද කිව්වේ? ශ්‍රාවී කෘත්‍ය ඉටු කිරීම. අංක 3 පෙරීමේ කෘත්‍ය ඉටු කිරීම. අංක 4 ලියාගන්න. අංක 4 ලියාගන්න. අවශෝෂක කෘත්‍ය ඉටු කිරීම. අංක 4 අවශෝෂක කෘත්‍ය ඉටු කිරීම. 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 අංක 5 අංක 5 උත්තේජ ප්‍රතිග්‍රහණය කිරීම. උත්තේජ ප්‍රතිග්‍රහණය කිරීම. උත්තේජ ප්‍රතිග්‍රහණය කිරීම. උත්තේජ ප්‍රතිග්‍රහණය කිරීම. මම ළමයි ඔයාලට සම්බන්ධක පටකේ පෙන්නන්නම් පෙනෙයි කියලා හිතනවා. හරිද? මේ හරිද? මේ රූපසටහන් ටියුට් වල තියෙනවා ළමයි. ටියුට් එකේ තිබුණාට පස්සේ ටියුට් එක හම්බුනාට පස්සේ ඔයාලා බලන්න. හරිද? එතකොට මේ ටියුට් ඔයාලට මේ ටියුට් හරිද? සම්බන්ධක පටකේ බලා ගන්න ඔන්ලයින් අය. හරිද? මේ වගේම තමයි සම්බන්ධක පටකය මෙහෙම ගත්තට පස්සේ මෙහෙම ඤෂ්ටියක් තියෙනවා ළමයි විශාල. මෙහෙම එකට ළමයි ඇලිලා තමයි මෙහෙම තියෙන සම්බන්ධක පටක. හරිද? සම්බන්ධක පටක වල ස්වරූපය ගත්තට පස්සේ මෙන්න මේ වගේ සම්බන්ධක පටක අපිච්චද පටක එකට එකක් ළමයි මේ විදිහට ළමයි එකට එකක් ඇසිල්ලා තියෙන්නේ. ඝනව ඇසිල්ලා තියෙන්නේ. හරිද? ඒක හොඳට මතක තියාගන්න මේ පටක දැක්කට පස්සේ අඳුර ගන්න පුළුවන් වෙන්න ඕන ඔයාලට. රූප සටහන් එකින් එකට බලා ගන්න පුළුවන් ටියුට් ලැබුණට පස්සේ. හරි. ඊට පස්සේ අපි දැන් අපිච්චද පටකය කියන එක ඔක්කොම ඉවරයි. අපිච්චද පටකයේ පිහිටුම දන්නවා. අපිච්චද පටකයේ ලක්ෂණ ටික දන්නවා. අපිච්චද පටක පිහිටන ස්ථාන ටික දන්නවා. අපිච්චද පටකයේ කාර්යයන් ටික දන්නවා. ඉතින් ඔය ටික අහන්නේ නැහැ ළමයි ප්‍රශ්නය. දැන් කටපාඩමුත් නැද්ද ඔය ටික බලන්න. අපිච්චද පටකයක් කියන එකේ ලක්ෂණ ටික මොකද්ද? අපිච්චද පටක මොකක් පටකයක් උඩද පටලයක් උඩද තැම්පත් වෙලා තියෙන්නේ? පාදස්ත පටලයක් මත නිර්මාණය වෙලා තියෙනවා නැත්නම් සෑදිලා තියෙන්නේ. නේද? සෛල තදින් ඇසිරලාද නැද්ද තියෙන්නේ? සෛල තදින් ඇසිරී ඇත. අංග 3 වෙනි එක මොකද්ද? මේක රුධිර කේශනාලික නැත්නම් රුධිර සැපයීමක් තියෙනවද? නෑ රුධිර සැපයීමක් නෑ. මොකක් මගින්ද පෝෂණය වෙන්නේ? රුධිර සැපයීමක් නැත. මොකද්ද? පාදස්ත පටලය මගින් පෝෂණය වේ. අන්න හරි. එහෙනම් අපිච්චද පටකයේ ලක්ෂණ තුන මොකද්ද? පාදස්ත පටලයක් මත තැම්පත් වී ඇත. ඊට පස්සේ සෛල තදින් ඇසිරී ඇත. 3 මොකද්ද? රුධිර සැපයීමක් නැත. පාදස්ත පටලය මගින් පෝෂණය වේ. පිහිටන ස්ථාන ටික මොකද්ද? තයිරොයිඩ් ග්‍රන්ථි බිත්තිවල, ආහාර බිත්තිවල, ආහාර දාම් බිත්තිවල, ඊට පස්සේ මුත්‍රාශ බිත්තිවල, ඊට පස්සේ රුධිර කේශනාලිකා බිත්තිවල, ඊට පස්සේ අපිචර්ම සමය අපිචර්මයේ මොකද්ද? පාදක
පෘෂ්ඨය නැත්නම් මොකද ඒකට කියන්නේ? සමය අපිචර්මේ. මොකද ඒකට කියන්නේ හැමෝම කියන්නේ මතක් කරගන්න ළමයි. කියන්නේ හැමෝම කියන්නේ ෆිසිකල් මොකද කියන්නේ අපිච්චිත පටකයේ ප්‍රාවර බිත්ති වල තියෙනවා නේද? හරි. ඔය ටික මතක් කරගන්න ඕන. ඊට පස්සේ අපිච්චිත පටක වල පිහිට කාර්යයක් ගියා. ඊට පස්සේ කාර්යය කතා කරාට පස්සේ අපිච්චිත පටකයේ කාර්යයන් මොනවද කාර්යයන්? අපිච්චිත පටකයේ කාර්යයන් මොනවද? අපිච්චිත පටකයේ මගින් මොනවද කරන්නේ? මං කිව්වා අපිච්චිත පටකයේ මගින් මොකද කරන්නේ? ශ්‍රාවී කෘත්‍යයක් ඉටු කරනවා. පෙරීමේ කෘත්‍යයක් ඉටු කරනවා. අවශෝෂ කෘත්‍යයක් ඉටු කරනවා. ඇදලා ගන්නවා, පෙරනවා, ඊට පස්සේ එළියට ශ්‍රාවය කරනවා. තව පෘෂ්ඨ ආස්තරණය කරගෙන ආරක්ෂාව සලසනවා. ඒ විතරක් නෙමෙයි මෙහෙම කිය උත්තේජය ප්‍රතිග්‍රහණය කරනවා. උත්තේජය ප්‍රතිග්‍රහණය කරනවා. තේරුණා නේද? ළමයි සම්බන්ධක අපිච්චිත පටක ගැන කතා කරන්න තියෙන්නේ මොකද්ද? අපිච්චිත පටක හොඳට තේරුණා නම් ඔයාලා ළමයි ඔය වීඩියෝ රෙකෝඩින් එක බලන අය පුළුවන් නම් රෙකෝඩින් එකට කමෙන්ට් එකක් දාන්න යන්න. හොඳයිද නරකයිද තේරුණාද කියලා. සුපිරි නම් සුපිරි එහෙම. ඔයාලට පුළුවන් විදිහට කමෙන්ට් එකක් දාන්න යන්න. හරිද? මම හිතනවා අපිච්චිත පටක කොටස සම්පූර්ණ පාඩම් කියලා. හරි. ඊළඟ මාතෘකාව ලියා ගන්න සම්බන්ධක පටක. මාතෘකාව සම්බන්ධක පටක. සම්බන්ධක පටක. හරි. අපිච්චිත පටක කොටස සම්පූර්ණ මෙතනින් ඉවරයි. අපි අලුත් කොටසට යනවා සම්බන්ධක පටක කියන කොටසට. හරි. එතකොට අපිච්චිත පටක කියන එක ළමයි ඔයාලා පුළුවන් නම් තනි පැත්තක් යයි. හරිද? ඔයාලා මම මේ දැන් මේ වීඩියෝ එක බලනවා නම් මේ මම දැන් විනාඩි තා කීපයක් දෙන්නම් ඔයාලට. මෙච්චර ඉගෙන ගත්ත ටික පොඩි සාරාංශයක් වගේ නිකන් ගහන්න ඕන. අපිච්චිත පටකේ කාර්යයන් ටික මතකෙන් ලියන්න ඕන. අපිච්චිත පටකේ පිළිෙන ස්ථාන ටික, අපිච්චිත පටකේ කාර්යයන් ටික ලස්සනට පොඩි කොලයක පුළුවන් නම් ළමයි වගුවක් වගේ මෙහෙම chart තුනකට ගහලා ඒ තුනේ පිහිටන ස්ථාන කාර්ය ඊටසේ ලක්ෂණ ටික වෙන වෙනම ටක් ගාලා ලියන්න මම ටයිම් එක දෙන්න ළමයි විනාඩි 5ක් වගේ. ඔයාලට මේ වීඩියෝ එක ළමයි මෙතනින් ඉවර වෙන්න පුළුවන්. හරිද? ඊට පස්සේ සම්බන්ධක පටක වලට වෙනම වීඩියෝ එකක් විදිහට අරන් දෙන්න. හරිද? හරි. ඔයාලා එතකන් ඔයාලා අපිච්චිත පටක ඉගෙන ගත්ත මෙච්චර ඉගෙන ගත්ත ටික සම්පූර්ණ සාරාංශයක් ගහන්න ඕන විනාඩි කිහිපයක. හරිද? හරි.